ආයුබෝවන් මිත්‍රවරුනි අද කොලම්බස්ගේ විග්‍රහය. අද කොලම්බස්ගේ විග්‍රහය ඇතුලේ අපි විග්‍රහ කරගන්නට සූදානම් වන්නේ ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජපාන සංචාරය ගැන එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන්. ඒ චෝදනාවල ඇති සත්‍ය අසත්‍යතාවය පිළිබඳව. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජපාන් සංචාරය පිළිබඳව අපි දැක්කා සමාජ මාධ්‍යවලත් ඒ වගේම ප්‍රධාන රූපවාහිනී හිරු දෙරණ වගේ මාධ්‍යවල ඇවිල්ලා විවිධ පුද්ගලයන් විවිධ ප්‍රකාශ ඉදිරිපත් කරනවා. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට චෝදනා එල්ල කිරීමේ කූට ප්‍රාප්තිය මෑතකදී දින කිහිපයකට කලින් අපි දැක්කා හිරු සලකුණ වැඩසටහනේ චමුදිත සමරවික්‍රම සහ විමල් වීරවංශ විසින් මෙන්න කරපු චෝදනාව. අද දැන් ජපානේ ගියා නිකන් මේ తాවකාලික අගමැති කෙනෙක් ඉල්ලාස් වෙලා මේ වැඩ බලන අගමැති කෙනෙක් ඉන්නේ. එයාව හම්බ වෙනවා මොකද්ද තේරුම? දැන් රාජනායකයෙක් රටකට යනකොට ඒ රටේ ඇමති කෙනෙක් එනවා හරිනම් මේ පිළිගන්න එයාපෝට් එකට කො එහෙම ආවද? මම කියන්නේ මට ප්‍රශ්නයක් නෑ. හරිද? රනිල් වික්‍රමසිංහ ගිහිල්ලා මහජන මුදල් අවභාවිතා කරලා කියලා කියන චෝදනා කරපු කට්ටියට ඒ චෝදනා වෙන විදියකට නැවත වටේකින් අනාගතයෙන් එක වළක්වන්න බෑ. අර මොකද්ද වෙළඳ ප්‍රදර්ශනයකට ගියා ජපානේ ශ්‍රී ලංකා රජයේ කිසිම ආයතනයක වෙළඳ කුටියක් නැහැ. මීට කලින් ඕක තේ සංවර්ධන මණ්ඩලයේ වෙළඳ කුටිය තිබ්බා. සංචාරක අධිකාරියේ වෙළඳ කුටිය තිබ්බා. ඒ එකක්වත් නැහැ. අර ඒ ඉන්න ලාංකිකයන්ගේ වෙළඳ කුටි ටිකක් තිබ්බා. එතකොට මේ රටේ රාජනායකයෙකුට තකහණියක් යන්නේ මොන කෙන්ගෙඩියකටද? මොකද්ද එකෙන් ඇති වෙන ප්‍රතිඵලය? ඇයි ඔබ කිව්වේ රනිල් වික්‍රමසිංහගේ මිලියන 16 මුදල් භාවිතාව ගැන කතා කරනවා නම් අනුර දිසානායකගේ මේ සංචාරයත් ඒ වගේම සමාන මොකක්ද එකකින් අදහස් කළේ? නෑ ඉතින් මෙතන මොකද්ද තියෙන වාසිය කියලා කියන්නේ දැන් අර මේ කවුද දිලීප පීරිස් මහත්තයා නේද? ඔව්. උන්න හැ කිව්වනේ උසාවියේදී රටට වාසියක් තියෙන්න ඕනේ කියලා මේ එහෙ යන ගමන් වලින් නැත්තම් එවන්නක් නෑ මේ සංචාරය. කොහෙද වාසිය කියන්නකෝ? මොකද්ද වාසිය කියන්නකෝ? අර මේ తాවකාලික අගමැති කෙනෙක් වැඩ මේ ඊළඟ අගමැති එනකම් වැඩ බලන කෙනෙක් ඉන්නේ. එයා හම්බුනේ කියලා මොන වාසියක්වත් නැහැ. ඔබ දුටුවා විමල් වීරවංශ කරන බරපතල චෝදනා කිහිපයක්. අපි ඒ චෝදනාවල සත්‍ය අසත්‍යතාවය විග්‍රහ කරගමු. විමල් වීරවංශ කියනවා මේ ජපානයේ අගමැතිවරයා ටෙම්පරරි తాවකාලික එහෙම නැත්නම් ඇක්ටිං කියන්නේ වැඩ බලන අගමැතිවරයෙක් තමයි මේ වෙලාවේ ජපානයේ ඉන්නේ කියලා. මේ වෙලාවේ ජපානයේ ඉන්න අගමැතිවරයා තමයි ශිගිරු ඉෂිබා. ශිගිරු ඉෂිබා. මම ප්‍රොනවුන්ස් කරන විදිය හරි කියලා මම හිතනවා. ශිගිරු ඉෂිබා කියන්නේ මේ ටෙම්පරරි එහෙම නැත්නම් ඇක්ටිං ප්‍රයිම් මිනිස්ටර් කෙනෙක් නෙමෙයි. ඒ කියන්නේ වැඩ බලන අගමැතිවරයෙක් නෙමෙයි. ශිගිරු ඉෂිබා කියන්නේ ජපානයේ ලිබරල් ඩෙමොක්‍රැටික් පාර්ටි එකේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා. ලීඩර්. එයා ප්‍රයිම් මිනිස්ටර් වුණේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා විදියට. ඒ 2024 අවුරුද්දේදී. ඒ හින්දා ශිගිරු ඉෂිබා එහෙම නැත්නම් අනුර කුමාර දිසානායක ජපානයට යනකොට ජපානයේ හිටිය ප්‍රයිම් මිනිස්ටර් කියන්නේ ඇක්ටිං ප්‍රයිම් මිනිස්ටර් කෙනෙක්. එහෙම නැත්නම් ටෙම්පරරි తాවකාලිකව පත් වුණු වැඩවලන අගමැතිවරයෙක් නෙමෙයි. ශිගිරු ඉෂිබා කියන්නේ ජපානයේ 102 වන අගමැතිවරයා. ඔහු 2024 දී තමයි ජපානයේ අගමැතිවරයා වශයෙන් පත් වෙන්නේ. ඔහු අගමැතිවරයා බවට පත් වුණාට පස්සේ එයාගේ පක්ෂයට බහුතරය නැතිවීම නිසා ඇති වූ අර්බුදයක් මත ඔහු තීරණය කරනවා ඔහු ඉල්ලාස් වෙනවා කියලා. ජනාධිපති අනුර කුමාර දිසානායක ජපානයට යන්නේ අන්න ඒ අගමැතිවරයා හම්බ වෙන්න. එහෙම නැතුව මේ විමල් වීරවංශ කියන වැඩ බලන අගමැතිවරයෙක් හම්බ වෙන්න නෙමෙයි. මේ වගේ මෝඩ ප්‍රවෘත්ති ලෝකයේ ප්‍රධාන මාධ්‍ය නාලිකාවල ප්‍රචාරය වෙන්නේ නැහැ. මොකද ඒවයේ වැඩ කරන අය දේශපාලන පක්ෂග්‍රාහීත්වයන් දක්වනවා වෙන්න පුළුවන්. නමුත් මේ වගේ පට්ට මෝඩයෝ නෙවෙයි ඒ රටවල මාධ්‍යවේදීන්. විමල් වීරවංශ නගන චෝදනාව ඇත්තනම් මේ අනුර කුමාර දිසානායකට නගන චෝදනාවම ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදිටත් නගන්න පුළුවන්. මොකද අගෝස්තු මාසයේ නරේන්ද්‍ර මෝදිගෙන් හම්බ වුණෙත් මේ ජනාධිපති අනුර කුමාර දිසානායක ගිහිල්ලා හම්බ වුණ ජපානයේ අගමැතිවරයා තමයි. හැබැයි ඉන්දියාවේ මාධ්‍යවල මේ වගේ බොරු කිව්වේ නැහැ. මේ වගේ බොරු වැපිරුවේ නැහැ. ඉන්දියාවේ මාධ්‍යවේදීන් ඔවුන් පක්ෂග්‍රාහීව වැඩ කරනවා තමයි. හැබැයි මෙච්චර මෝඩ නැහැ. ඒ වගේ මේ රටවල මාධ්‍යවේදීන් කියන්නේ ජනප්‍රියම මාධ්‍යවේදීන් කොහොමත් චමුදිතලා වගේ නෙමෙයි. වාසනාවට.
ඉතින් ජනාධිපති අනුර කුමාර දිසානායක මුණ ගැහුනේ తాවකාලික අගමැතිවරයෙක් එයාට මුකුත් කරගන්න බෑ කියන කතාව අපි කරුණු ඇතුව බොරු බව පෙන්වා දුන්නා. ජපන් සංචාරයෙන් මොනවද ලැබුණේ? විමල් වීරවංශ කියනවා ඇහුණනේ මුකුත් ලැබුණේ නෑ. මොන කෙන්ගෙඩියද ලැබුණේ කියලා. විමල් වීරවංශ අපට කෙන්ගෙඩියක්වත් ජපානයෙන් ලැබුණේ නැහැ. ඒක අනුර කුමාර දිසානායක ජොලියට ගිය ගමනක් කියලා කියද්දී ජපානයේ අග්‍රාමාත්‍ය කාර්යාලය, ඒ කියන්නේ ජපානයේ අග්‍රාමාත්‍ය කාර්යාලය එහි නිල වෙබ් අඩවියේ මෙන්න මෙහෙමයි අනුර කුමාර දිසානායකගේ සංචාරය වාර්තා කරන්නේ. ජපන් ශ්‍රී ලංකා සමිට් මීටිං සමරි. කියන්නේ සමිට් එකකට තමයි අනුර කුමාර දිසානායක ජපානයට ගිහිල්ලා තියෙන්නේ. කවුද එහෙම කියන්නේ? ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිල වෙබ් අඩවිය මේ නිල ප්‍රකාශනයේ තමයි එහෙම කියන්නේ. ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලයේ වෙබ් අඩවිය මෙන්න මෙහෙමයි කියන්නේ. On September 29th, commencing at 11:15 am for approximately 40 minutes, Mr. Ishiba Shigeru, Prime Minister of Japan, held a summit meeting with HEAK Disanayaka, President of the Democratic Socialist Republic of Sri Lanka, who was paying a visit to Japan as an official guest of Expo 2025 Osaka. අනුර කුමාර දිසානායක ජපානට ගිහිල්ලා තියෙන්නේ ඔෆිෂියල් ගෙස්ට් කෙනෙක් විදියට. ඒ වගේම මේගොල්ලෝ පාවිච්චි කරනවා මෙන්න මේ නම ජපන් ශ්‍රී ලංකා සමිට් මීටිං එකක්. ඒක නිකන් ගිහිල්ලා ඩිනර් එකක් අරන් ආපු එකක් නෙවෙයි. අනුර කුමාර දිසානායකගේ සංචාරය ෆොරින් විසිට් එකක්, රාජතාන්ත්‍රික සංචාරයක්. එහෙම නැතුව විමල් වීරවංශ කියන වගේ පර්සනල් ෆන් එහෙම නැත්නම් ආතල් එකක් ගන්න අනුර කුමාර දිසානායක ගිහිපු ගමනක් නෙවෙයි. ජපානයේ අග්‍රාමාත්‍ය කාර්යාලය වාර්තා කරන විදියට එතකොට මේ සමිට් මීටින් එකේදී ප්‍රධාන කාරණා කිහිපයක් සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා. ඒගොල්ලෝ කියන විදියට මේ ඒගොල්ලන්ගේ key points එකේ සමරියක් විදියට ගත්තොත් the meeting emphasized strengthening cooperation across security, economy, investment, development etc. ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලය කියනවා ආරක්ෂාව, ආර්ථිකය, ආයෝජන සහ සංවර්ධනය සම්බන්ධයෙන් පවතින සම්බන්ධතා ශක්තිමත් කිරීම ගැන ඔවුන්ගේ අවධානය යොමු වුණා. ඔවුන් අවධාරණය කරා කියලා මෙන්න මේ සමිට් එකේදී. ඊට පස්සේ තව පොයින්ට් එකක් තමයි Japan agreed to provide UAVs for Sri Lanka for monitoring disaster relief as part of its security assistance. විමල් වීරවංශ ඇහුවනේ මොන කෙන්ගෙඩියද ලැබුණේ කියලා. මේ අපි පැහැදිලි කරන්නේ ලැබුණු කෙන්ගෙඩි. මේ අපි කියන කතා නෙවෙයි. මේවා Prime Minister's Office of Japan. ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලයේ වාර්තා. ඊට පස්සේ discussion also covered Sri Lanka's IMF program and debt restructuring and Japan's continuing support. ඒක කියන්නේ ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලය. මම මේ summary එක කියන්නේ. එතකොට අන්තිමට කියනවා තව අවසාන point එක like joint statement reaffirmed a comprehensive partnership between the two countries. එහෙම joint statement එකක් අවශ්‍යයි. මොකද පහුගිය රජයන් වල වැඩ කටයුතු නිසා විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂගේ වැඩ කටයුතු හින්දා ජපානයත් එක්ක තිබුණු හොඳ හිත ලංකාවේ පළුදු වෙලා තිබුණේ. මෙහෙමයි. ලංකාවේ ජනප්‍රියම මාධ්‍යවේදියා වෙත චමුදිතට මේ බේසික් මීඩියා එතික්ස් නැහැ. එහෙම නැත්නම් මීඩියා අන්ඩර්ස්ටෑන්ඩින්ග්ස් නැහැ. මොකද සාමාන්‍යයෙන් රටක ජනාධිපතිවරයෙක් මේ මම ජපානයට ගියා නෙමෙයි. එහෙම නැත්නම් අර ඩඩ්ලිගේ පුතා හරි ඩඩ්ලිගේ මස්සිනා හරි ගිහිපු ජපාන් ගමනක් ගැන නෙමෙයි. මේ කතා කරන්නේ ලංකාවේ ජනාධිපතිවරයා සහ ජපානයේ අගමැතිවරයා. ඒ කියන්නේ දෙරටේ නායකයන් අතර ඇති වූ හමුවීමක් ගැන. මේ සාමාන්‍යයෙන් මීඩියා කවරේජ් එකක් දෙනකොට මීඩියා ඩිස්කෂන් එකක් යනකොට රාජතාන්ත්‍රික නායකයන් දෙදෙනෙකුගේ හමුවීම ගැන ඕනෑම මාධ්‍ය ආයතනයක් මන්ද ලංකාවේ කොහොමද කියලා නමුත් ස්ටෑන්ඩඩ් ප්‍රොසීඩියර් එක තමයි ඒගොල්ලෝ රාජ්‍ය නායකයන්ගේ කාර්යාල වලින් නිල නිවේදන ලබා ගැනීම, නිල තොරතුරු ලබා ගැනීම. ඒවා තියාගෙන තමයි කතා කරන්නේ. ලංකාවේ ජනප්‍රියම මාධ්‍යවේදියා වන චමුදිත සමරවික්‍රමත් මේ නිල නිවේදන ලබා ගන්න විමල් වීරවංශලාගේ ටොම්පච වලින් නම් අපිට සහ ඔහු මේ වසරේ ලංකාවේ චමුදිත සමරවික්‍රම මේ වසරේ ලංකාවේ ජනප්‍රියම මාධ්‍යවේදියා නම්
ලංකාවේ මාධ්‍යයේ ස්වභාවය තරම අපට පැහැදිලි. අපි ඔබට ඉදිරිපත් කරේ print evidence. දැන් අපි බලමු TV evidence මොනවද ජපානයේ මාධ්‍ය අනුර කුමාර දිසානායකගේ ගමන ගැන කිව්වේ කියලා. And the leader of the strategically important island nation now wants to elevate bilateral ties, starting with trips to both Tokyo and Osaka. Sri Lanka was the center of attention on Saturday at the World Expo in Osaka, and President Anura Kumara Dissanayaka was there to soak it all up. President Dissanayaka expressed gratitude on Monday when he met Prime Minister Ishiba Shigeru in Tokyo. The two countries are now poised to deepen their relationship, including economic development. Ishiba also revealed plans to provide Sri Lanka with Japanese-made drones for maritime surveillance and disaster response. President Dissanayaka threw his country's doors open to cooperate Japan earlier this week. That's because President Dissanayaka also wants to expand diplomatic channels with Tokyo. Previous administrations relied heavily on China. තොර වීඩියෝ එකේ ටයිටල් එක තමයි Sri Lankan leader eyes deeper ties with Japan. ඒ ඔබ දුටුවේ NHK World Japan news channel එකේ ප්‍රවෘත්ති නාලිකාවේ අනුර කුමාර දිසානායකගේ සංචාරය වාර්තා කළ හැටි. අවාසනාවකට ලංකාවේ ප්‍රධාන ප්‍රවෘත්ති නාලිකා හිරු දෙරණ වගේ ප්‍රවෘත්ති නාලිකා මේ සංචාරය පිළිබඳව දැනගෙන ඉඳලත් නැහැ. ඒක තමයි ඒ නාලිකාවල වැඩ කරන මාධ්‍යවේදීන් විමල් වීරවංශ වගේ කෙනෙක් ඒ අනුර කුමාර දිසානායකගේ සංචාරය ගැන ටොම්පච අතාරිද්දී ඒ පච සත්‍ය විදියට රට පුරා ප්‍රචාරය කළේ සහ ප්‍රචාරය වෙන්නට ඉඩ දුන්නේ. ඒ අතරේ ලංකාවේ ජනප්‍රිය මාධ්‍යවේදියා වෙච්ච චමුදිත සමරවික්‍රමත් හිටියා. මිනිහා ජනප්‍රිය වුණේ කොහොමද කියලා අපි හොයනවා. දන්නවනම් කමෙන්ට් එකක් දාලා කියන්න. අපි දැන් අද ඉඳලා තීරණය කරා අපේ channel එකට subscribe කරන්න කියලා ඉල්ලන්න. මොකද මේ නාලිකාවට subscribe කරන්න කියලා මෙතුවක් කල් 15000කට ලං වෙන subscribe ප්‍රමාණයක් ලැබෙනකන් අපි කියලා නැහැ. මෙන්න මේ වගේ බොරු කාර්යයන්ට විරුද්ධව අපේ හඬ අරගෙන යන්න නම් අපේ හඬ ජනතාවට අරගෙන යන්න නම් අපට වඩාත් වැඩි subscribersලා ප්‍රමාණයක් නරඹන්නන් ප්‍රමාණයක් සහ අපිත් එක්ක සංවාදයේ යෙදෙන්නන් ප්‍රමාණයක් අවශ්‍යයි. මේ පච නාලිකාවල පච ප්‍රචාරයට එරෙහිව කටයුතු කරන්න නම් අපි මේ නාලිකාව කරන්නේ සල්ලි බලාගෙන නෙමෙයි. මේ නාලිකාවෙන් උපයන යම් ආදායමක් ඇද්ද මේ සමාජ අරමුණ වෙනුවෙන්ම ඒ මුදල් වියදම් කරනවා. සතයක් අපේ පෞද්ගලික පරිභෝජනයට ගන්නෙ නැහැ. ඒ හින්දා අපි කියන්නේ subscribe කරන්න, මේ පැණිවිඩ share කරන්න, අපිට කමෙන්ට් කරලා අපිත් එක්ක සංවාදයට එකතු වෙන්න. ඔබට හිතෙන්න පුළුවන් මේ කොලම්බස් NHK World News කියලා කොහෙද තියෙන YouTube වීඩියෝ කෑල්ලක් දැම්මා කියලා. නෑ. ඒ හින්දා මෙන්න මේ TV evidence එක බැක් කරන්න මම NHK World Japan කියන මාධ්‍ය ආයතනය එහෙම නැත්නම් මාධ්‍ය නාලිකාව මොන වගේ එකක්ද කියලා පැහැදිලි කරන්නම්. මෙන්න මෙහෙමයි. NHK World Japan is the largest and most influential English language TV channel in Japan. NHK World Japan කියන්නේ ජපානයේ තියෙන ජනප්‍රියතම, ඒ කියන්නේ වැඩියෙන්ම මිනිස්සුන්ට බලපෑමක් ඇති කළ හැකි විශාලතම ඉංග්‍රීසි මාධ්‍ය TV නාලිකාව. It is operated by NHK, Japan's public broadcaster, and serves as the country's official international media voice. අපි ඉස්සෙල්ලා print evidence අරගත්තා ජපාන් අග්‍රාමාත්‍ය කාර්යාලයෙන්. අපි ඒකෙන් පෙන්නවා අනුර කුමාර දිසානායකගේ ජපාන් සංචාරයේ ඇති රාජතාන්ත්‍රික භාවය. ඒ වගේම TV evidence අරගෙනත් අපි ඔයාලට පෙන්නවා අනුර කුමාර දිසානායකගේ ජපාන් සංචාරයේ තියෙන රාජතාන්ත්‍රික භාවය. ඒ හින්දා අර විමල් වීරවංශ කියපු වගේ මෙන්න මේ ජපාන් සංචාරයේ හින්දා කවදා හරි දවසක අනාගතයේදී රනිල් වික්‍රමසිංහ අද හිරේ ගියා වගේ අනුරට හිරේ යන්න වෙයි කියන කතාව බොරුවක් කරලා තියෙනවා. කවුද? මමද ඔබද අපද නෑ. ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ජපාන් ජනතාව. අපි කරේ ලංකාවේ මාධ්‍ය වහන්න හදන ජපානයේ මාධ්‍යවල ප්‍රචාරය වූ ඒ සත්‍ය ඔබ වෙත අද කොලම්බස්ගේ විග්‍රහය හරහා ගෙන එන්නට උත්සාහ කළ එක.
ආණ්ඩුවට එරෙහි පචනාලිකාවල ප්‍රචාරයට එරෙහිව අපේ YouTube නාලිකාවට සබස්ක්‍රයිබ් කරන්න, අපිව ෆලෝ කරන්න, අපිත් එක්ක කතා කරන්න, කමෙන්ට් වලින් එකතු වෙන්න, අපේ පණිවිඩය ඔබ දන්නා ශ්‍රී ලාංකීය පුරවැසියන් සමග ෂෙයා කරගන්න. මේ සටනට එකතු වෙන්න. ජාතික ජන බලය සුරකිමු.